අයිබෝවන් හැමෝටම චන්තිපාප්පන ඇන්ඩු චැනල් එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මං අද හිතුවා හැමෝටම අමාරුයි කියන ගණිත විෂය ලේසි කරගන්න පුළුවන් ක්‍රම ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න. ගණිත විෂය කියන්නේ හරියට දම්වැලක් වගේ. එක පාඩමකට තව පාඩමක් සම්බන්ධ වෙලා මේක දම්වැලක පුරුක් වගේ එක දිගට ගලාගෙන යනවා. එක විෂය කොටසක් අපිට අපහසු වුණොත් අපිට ඊළඟ විෂය කොටස අපහසු වෙන්න පුළුවන්. මොකද කලින් විෂය කොටස ඉදිරියට තියෙන විෂය කොටස් වලට එකිනෙක සම්බන්ධ වෙන නිසා. ගණිතය හොඳට පුළුවන් වෙන්න නම් දරුවනේ මුලින්ම අපිට ගණිත කර්ම 4 හොඳට පුළුවන් වෙන්න ඕනි. මොනවද මේ ගණිත කර්ම 4 කියලා කියන්නේ? එකතු කරන්න, අඩු කරන්න, ಗುಣ කරන්න, බෙදන්න. ඔයා එකතු කිරීමේ, අඩු කිරීමේ, ಗುಣ කිරීමේ, බෙදීමේ මනා දක්ෂයෙක් නම් ඔයාලට හොඳට ගණන් හදන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට හොඳට ගුණාකාර ගැන ලොකු දැනුමක් තියෙන්නත් ඕනේ. ගුණාකාර කියලා කියන්නේ අපි කතා කරන විදිහට චක්‍රේ අපිට හොඳට පුළුවන් නම් ඒත් අපිට හොඳට ගණිතයේ තියෙන සුළු කිරීම කරන්න පුළුවන්. ඔන්න ඒක ක්‍රමය. අපිට ගණිත කර්ම 4 හොඳට පුළුවන් වෙන්න ඕනේ. චක්‍රය හොඳට පුළුවන් වෙන්න ඕනේ. තව දෙයක් තමයි අපි නිතර ගණන් හදන්න ඕනේ. නිතර අපි දිනෙදා අපිට පාසලේදී කියලා දෙන ගණිතය ඒ වගේම අපි කොහෙන් හරි වෙන්නේ ක්ලාස් එකේ ඉගෙන ගන්නවා නම් එතන ඉගෙන ගන්න ගණිතය අපි නිතර නිවසට ඇවිල්ලා දැන් මේක අපි ගණිත විෂය ඉගෙන ගන්න අපි ඉගෙන ගන්න දරුවන් එතට ඉගෙන ගන්න දරුවන් විදිහට අපි ගණිතයේ විෂය නිතර අපි අර පොතේ තියෙන පෙළ පොතේ තියෙන ගණන් අපි ඉගෙන ගන්න ගණන් හදන්න ඕනේ. නිතර ගණන් හදනවා නම් අපිට විෂය අමතක වීමේ සම්භාවිතාවය අඩුයි. ඒ වගේම නිතර ගණන් හදන්න ඕන එක දෙයක්. ඒතර මම මුලින් කිව්වා මූලික ගණිත කර්ම 4 හොඳට පුළුවන් වෙන්න ඕනේ. චක්‍රය පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි එදිනෙදා ගණන් නිතර හදන්න ඕනේ. ඒ වගේම තමයි ගණිතයේ විෂය හොඳට උගන්වන ටීචර් කෙනෙක් ගුරුවරයෙක් හොඳට උගන්වන වෙලාවට හොඳින් ඒ විෂය අහගෙන ඉන්න ඕනේ. හොඳට අපේ අවධානය බිඳ ගන්න නැතුව විෂයට හොඳට අවධානයෙන් අපි මේ විෂය ඒකේ තියෙන හැම කොටසක්ම ටීචර් ගන්න හැම කොටසක්ම හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න ඕනේ. ඊළඟ කාරණය. අනිත් එක තමයි අපි නිතරම අලුත් ගණන් හොය හදන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට අපිට අර අපි දන්න දැනුමින් අපි අලුත් ගණනක් හදනකොට අපේ තර්ක කිරීමේ හැකියාව, සිතීමේ හැකියාව තවත් දියුණු වෙනවා. ඔය මං කියලා දුන්නේ ගණිතය ඉගෙන ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්. අත්දැක බලන්න අපහසු දරුවෙක් ඉන්නවා නම් ගණිතය ඔය මං කියපු ක්‍රම බලන්න අත්දැක ඔයාලට අනිවාර්යෙන් ගණිත විෂයේ දක්ෂයෙක් වෙන්න පුළුවන්. ස්තුතියි.